එළමයි හැමෝටම සුබ උදෑසනක් වේවා. රෙදි ෂොපර් channel එකට සාදරයෙන් පිළිගන්නවා. මම අහස්න. එහෙනම් අද අපි වීඩියෝ එකට යමු. අද අපි බලන්න යන්නේ ඒප්‍රිල් කෑෂ් ස්ටෆින් වීඩියෝ එක. ඔයගොල්ලන්ට මතක ඇති ඒප්‍රිල් මාසයේ අපිට මිනිස් ටිකක් කම්ප්ලීට් වුණා. අපි අද බලමු මිනිස් ටික සේවිංග්ස් වලට ඇඩ් කරගමු. ඒප්‍රිල් මාසයේ ළමයි අපිට මිනිස් කම්ප්ලීට් වෙලා තියෙන්නේ 3ක් විතරයි. ඒ 3 ගැන තමයි අපි අද බලන්න යන්නේ. මොන සේවිං වලට අද ඇඩ් වෙන්නේ කීයක්ද ඇඩ් වෙන්නේ කියලා තමයි අද අපි බලන්න යන්නේ. අපි පළවෙනි මිනි එකක් ගමු. ඒක බලමු. මේ මිනි එක ළමයි මම එකක් රුපියල් 50ක් විදිහට තමයි ගත්තේ. මේ අයිකන් එකක්. ඒ කියන්නේ මේකේ මුළු ගාණ 900ක් වගේ තමයි වෙන්නේ. රුපියල් 900යි. එක අයිකන් එකක් අපි රුපියල් 50ක් විදිහට තමයි අරන් තියෙන්නේ. 900ක් මෙතන තියෙනවද කියලා මම කොහොමත් මේකට සේවිං වලට ගණන් කරලා තමයි කම්ප්ලීටඩ් එකට දාන්නේ. 900ක් තියෙනවා. සේවිං එක ළමයි ඇඩ් වෙන්නේ බේබි එකට. බේබි සේවිං වලට. බේබි සේවිං වලට මේක ඇඩ් කරගමු. මේක තමයි chart එක. ඒක කොටුවක් මං ගන්නේ රුපියල් 50ක් විදියට. 900ක් කියන්නේ කොටු 18ක්. ඔව් කොටු 18ක් වගේ එනවා. අපි ඒක මාක් කරගමු. මේ අවුරුද්දේ මේ බේබි සේවිං එක විතරයි ළමයි මම කරන්නේ. ආයි නෙක්ස්ට් ඉයර් තමයි එකක් පටන් ගන්නෙ. මේක ඉවර වුණාම ආයි බේබි සේවිං එකක් පටන් ගන්නෙ නැහැ. අපි මාක් කරගත්තා. දැන් ඇඩ් කරගමු බයින්ඩර් එකට. සේව් කරන්නේ බබාගේ ෂූස් වලට. එයාගේ ෂූස් හොඳයි. ඒ වුණාට දැන් එකක් ගන්න මේ අවුරුද්දේ මං හිතන්නේ ගන්න වෙයි වගේ. මේ අවුරුද්දේ අග වෙද්දි. ඒ කියන්නේ ලබන අවුරුද්දට. නැත්තම් මේ අවුරුද්දේ අග වුණත් වෙන්න පුළුවන්. ඒක කියන්න අමාරුයි. පළවෙනි මිනි එක කම්ප්ලීට් ළමයි. අපි ඒක බලලා ඉවරයි. දෙවෙනි මිනි එක ගමු. මේකේ මුළු ගාණ රුපියල් 700යි. කොටුවක් මං ගත්තේ මේක රුපියල් 100ක් විදියට. සියයක් බලමු තියෙනවද කියලා. මේ සේවිං එක ඇඩ් වෙන්නේ ළමයි පර්සනල් වලට. පර්සනල් වලට තමයි මේක ඇඩ් වෙන්නේ. ඔයාලට මතක ඇති පර්සනල් සේවිං එකක් අපි ඉවර කරා මේ අවුරුද්දේ මුල හරියේදී වගේ. මේ දෙවෙනි පර්සනල් සේවිං එක අපි පටන් ගන්න එක. ඒකෙන් තමයි ඔයගොල්ලන්ට මතක ඇති අපි 5000ක් අරන් 8100ක් එකතු වුණා. ඒකෙන් 5000ක් අරන් තමයි අපි මයික් එක ගත්තේ. මේ තමයි අලුත් සේවිං එක ළමයි. මම පටන් ගන්න මේ සේවිං එකේ එක අයිකන් එකක් රුපියල් 100ක් විදියට තමයි මම දාන්නේ. ඒ කියන්නේ 700ට 7ක් මම මං කරගන්නවා. මේ අවුරුද්දේ පර්සනල් සෙල්ෆ් කෙයා සේවිං එකේ ටාගට් එක රුපියල් 10000යි ළමයි. බලමු අපිට ඒ ටාගට් එකට යන්න පුළුවන්ද කියලා. පරණ සේවිං එකේ ඉතුරු ටිකකුත් තියෙනවා. ඉවර වෙලා ඇඩ් කරද්දි කියන්නම් ඔක්කොම කීයක් තියෙනවද කියලා. පර්සනල් එකට ඇඩ් කරගමු සල්ලි ටික. දෙවෙනි මිනි එකත් කම්ප්ලීටඩ් මිනි එකත් අපි බැලුවා ළමයි. මේ තුන්වෙනි මිනි එක. මේ මිනි එකේ එක අයිකන් එකක් මං ගත්තේ රුපියල් 50ක් විදියට. ඒ කියන්නේ මුළු ගාණ 800යි. මේක ළමයි සේව් වෙන්නේ ෆැමිලි සේවිං එකට. 800ක් තියෙනවද කියලා බලමු. හරි අපි දැන් ඇඩ් කරගමු.
මේක තමයි ෆැමිලි සේවිං එක ළමයි. අපි මේකේ ඔයගොල්ලන්ට පේනවා ඇති තව ටිකයි ඇඩ් කරගන්න තියෙන්නේ අපිට. තව 600ක් වගේ තමයි අපිට ඕනේ. ඒ වුණාට අපිට මිනි එකේ 800ක් සේව් වෙලා තියෙනවා. මාක් කරගත්තා. 800න් 600ක් මේකට ඇඩ් කරගමු අපි. මේ මුළු මිනි එකේම ගාන 3000යි. අපි බලමු ඒ 3000 අපිට එකතු වෙලාද කියලා. 100ක් පොඩ්ඩක් වෙනම තියාගමු අපි. ෆැමිලි සේවිං එකේ බලමු අපිට කොච්චරක් තියෙනවද කියලා. දැනට සේව් වෙලා 400ක් තියෙනවා. 2400යි 600යි දෙකම 3000යි ළමයි. කොට හරි අපිට ගාන. සේවිං එකේ ගාන අපිට ඇඩ් වෙලා ඉවරයි. මේ අවුරුද්දට මේක ෆැමිලි සේවිං එකක් ආයිත් පටන් ගන්නෙත් නැහැ ළමයි. නෙක්ස්ට් ඉයර් වගේ තමයි ආයි මේ ෆැමිලි සේවිං එකක් පටන් ගන්නෙ. ඔයාලා දන්නවා කම්ප්ලීටඩ් මිනිස් ටික මම ඇඩ් කරගන්නේ පින්ක් පර්ස් එකක් තියෙනවා මං ගාව. ෆෝල්ඩර් පර්ස් එකක්. මෙන්න මේක. මේකට තමයි මම දැන් ඇඩ් කරගන්න යන්නේ. ෆැමිලි එක තියෙන්නේ 3 වෙනියට. 3 වෙනි අංකයට අදාළව තියෙන පොඩි අර එම්බ්ලොක් මේකට මේක අපි ඇඩ් කරගමු. ෆැමිලි සේවිං එක කම්ප්ලීට් ළමයි මේ අවුරුද්දේ. මම හිතන්නේ මේක කම්ප්ලීට් වුණ ඔව් 3 වෙනි 2026 කම්ප්ලීට් වුණ 3 වෙනි සේවිං එක ෆැමිලි සේවිං එක. අපිට මුලින් දෙකක් කම්ප්ලීට් වුණා එකක් බර්ත්ඩේ එකක් අනිත් එක පර්සනල් සේවිං එකක්. 3 වෙනි එක අපිට කම්ප්ලීට් වෙලා තියෙන්නේ ෆැමිලි සේවිං එකක්. ඔයගොල්ලන්ට මතක ඇති ඉතුරු 200ක් තිබ්බා ෆැමිලි සේවිං වල. මිනි එකේ ඉතුරු වුණා අපි ඒක දැන් ඇඩ් කරගමු බේබි සේවිං වලට. රුපියල් 50ක් හින්දා කොටු 4ක් මාක් කරගත්තා. ළමයි හැමෝටම හුඟක් thank you මේ වෙනකම් වීඩියෝ එකත් එක්ක රැඳී හිටියට.